අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරාම අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර දෙපිරිසක් අතර ගැටුමක් ඇති වුණා. දිවිනැගුම සංවර්ධන නිලධාරීන් හා දිවිනැගුම කළමනාකරුවන් පිරිසක් පාර්ලිමේන්තු වටරාම අසලට රැස් වී අද පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළා. දිවිනැගුම දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමේදී විධිමත් පත්වීම් ලිපියක් ලබා නොදීම, විශ්‍රාම වැටුප් හා අර්ථ සාධක අරමුදල ලබා ගැනීම සහ රුපියල් 2500ක දීමනාවක් ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වුණා. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විරෝධතාකරුවන් ඇමතීමට උත්සාහ කළේ පාර්ලිමේන්තු රැස්වීමට යන අතරවාරයේ. බාධා කිරීම හමුවේ විමල් වීරවංශ මහතා ඉවත්ව ගිය අතර අනතුරුව විරෝධතාකරුවන් දෙපිරිසක් අතර ඇති වූ තත්ත්වයයි මේ. ගැටුමෙන් අනතුරුව පාගමනින් සෙත් සිරිපාය අසලට පැමිණි පිරිස පසුව විසිර ගියා.